ඔන්න අපේ යාළුවනේ එක ගමක හිටිය ඉප්පුයි හාවිකුයි. මේ හාවට හිතනවා තමන් ලෝ වේගවත් සත්වය කියලා. මට වඩා වේගයෙන් දුවන්න හදන වෙන සත්වයෙක් නෑ. ඉබ්බ කියනවා. හාවෝ අහංකාර වෙන්න එපා. අප දෙන්නම තරගයක් තියලා බලමු කවුද ජය ගන්නේ කියලා. හාව කියනවා. ඉබ්බෝ උඹට මාව පරාජය කරන්න කවදාවත්ම බෑ. නමුත් හරි අපි තරගයක් තියලා බලමු. ඔන්න ඉතින් තරගේ පටන් ගන්නවා. ටික වෙලාවකින් හාව හිතනවා ඉබ්බා තවම ආවෙත් නෑ. මම ටිකක් නිදාගන්නවා කියලා. ඉතින් හාව නිදාගෙන සිටින අතරතුර ඉබ්බා මන්දගාමීව ගියත් ඉබ්බා තරගේ ජය ගන්නවා. අවසන්තයන්ට ළඟා වෙද්දී හාවා තාම නින්දේ. ජයගත්තේ ඉබ්බයි. ජයගත්තේ ඉබ්බයි. හාවා අයියෝ මගේ අහංකාරය නිසා මම තරගේ පරාජය වුණා. ඉතින් යාළුවනේ සෙමින් ගියත් නවත්තන්නේ නැතුව ගියත් ජය ඔබගේ.